අපි බලමු මේ VGA පද දෙකක් හෝ කිහිපයක් එකතු කරන්නේ සහ අඩු කරන්නේ කොහොමද කියලා. හරි? ඒතර ඊට කලින් ඒවා එකතු කරන්න අඩු කරන්න ලේසි සදිශ සංඛ්‍යා එකතු කරන්න අඩු කරන්න පුළුවන් නම්. ඔය ධන ඍණ හැමෝටම පැටලෙන්නේ. ඒකින්ද ඔය එකතු කරනකොට අඩු කරනකොට ධනයි ඍණයි තිබ්බොත් මොකද කරන්නේ? ධනයි ධනයි තිබ්බොත් මොකද කරන්නේ? ඍණයි ඍණයි තිබ්බොත් මොකද කරන්නේ කියන ගැටලුව ඉස්සෙල්ලා විසඳ ගන්න ඕනේ හරියටම. ඒක විසඳගත්තට පස්සේ ඔයාලට VGA පද එකතු කරන්න අඩු කරන්න පුළුවන්. එතකොට ලේසි. හරි? දැන් උදාහරණයක් විදිහට මම ගන්නම්කෝ මෙහෙම. ධන 3ට එකතු කරන්න ඕනේ ධන 2ක්. මොකක්ද දෙන්න උත්තරේ? ඊළඟට ධන 3ට එකතු කරන්න ඕනේ ඍණ 2ක්. ඍණ 3ට එකතු කරන්න ඍණ 2ක්. මේවල දෙන උත්තර මොනවාද? ඔය සරලව කියන්නම්. සාමාන්‍යයෙන් සමාන ලකුණු තියෙන සදිශ සංඛ්‍යා. ඒක සමාන ලකුණු කියන්නේ ධනයි ධනයි, ඍණයි ඍණයි. සමාන ලකුණු තියෙන සදිශ සංඛ්‍යා එකතු කරනකොට අපි කරන්නේ මේවල ලකුණු අමතක කරලා සංඛ්‍යා දෙක ඉස්සෙල්ලා එකතු කරනවා. 3යි 2යි එකතු කරාම 5යි. හරි? ඊළඟට දෙන්නම ධන නිසා පිළිතුරට ධන දානවා. දැන් සමාන සදිශ සංඛ්‍යා තිබ්බොත් එකතු කරනකොට ඒ දෙන්න එකතු කරලා දැන් 3යි 2යි එකතු කරලා 5යි දෙන්නම ධන නිසා උත්තරේ ධන. මේකෙත් එහෙමයි. දැන් දෙන්නම ඍණනේ. ඒක නිසා 3යි 2යි එකතු කරාම 5යි. මෙයත් ඍණ නිසා පිළිතුර ඍණ වෙනවා. හරිද? දැන් ඕක පැටලෙනවා නම් මෙහෙම ගන්න. ධන කියන්නේ සල්ලි කියලා හිතන්න. ඍණ කියන්නේ ණය කියලා හිතන්න. හරිද? දැන් එතකොට මේ ධන 3ක් කියන්නේ සල්ලි 3ක් තියෙනවා. ඒකට එකතු කරන්න ඕනේ සල්ලිම දෙකක්. එතකොට සල්ලි එකතු කරනකොට සල්ලිමනේ තියෙන්නේ. එතකොට සල්ලි කියන්නේ ධන. ඒක ධන පහයි. හරි. මේකෙත් එහෙම ඍණ කියන්නේ ණය කියලා හිතන්න. ණය 3ට ණය දෙකක් එකතු කරනකොට ණයයි එකතු කරනකොට ණය ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? 3යි 2යි එකතු වුණා 5යි. ණයයි ඍණයි නිසා පිටුර ඍණ වෙනවා. ධනයි ඍණයි එකතු කරන්න තියෙනකොට අපි කරන්නේ ධනයි ඍණයි කවදාවත් එකතු කරන්න බෑනේ. කියන්නේ සල්ලි 3ක් තියෙනවා. ණය දෙකක් තියෙනවා. මේ සල්ලි 3ට ණය දෙක එකතු වුණාම මොකද වෙන්නේ? අර සල්ලි 3ෙන් ණය දෙක අයින් වෙලා ගිහිල්ලා එක සල්ලියක් ඉතුරු වෙනවා. එක සල්ලියක් කියන්නේ ධන එකක් ඉතුරු වෙනවා. හරි? එහෙම නැත්නම් අපි ගණිතයෙන්ම කිව්වොත් ලකුණ අසමාන සදිශ සංඛ්‍යා එකතු කරනකොට විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරන්න ලකුණ අමතක කරලා විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරන්න. ඒ කියන්නේ 3න් 2ක් අඩු කරන්න 1යි. ඊළඟට මේ දෙන්නගේ ලොකුම විශාල සංඛ්‍යාවේ තිබ්බ ලකුණ දාන්න. දැන් මේ දෙන්නගේ ලොකුම ඉලක්කම 3නේ. 3 ලකුණ ධනනේ. දැන් උත්තරේ ධන. හරි. තේරෙන්නේ නැත්නම් මේක බලන්න මේ. ඔන්න දැන් මේ ධන 10ට එකතු කරන්න ඕනේ ඍණ 7ක්. හරි. ඒක ධනයි ඍණයි තියෙන්නේ එකතු කරන්න. ධනයි ඍණයි තියෙන්නේ. ඒතර අපි මොකද කරන්නේ? ධනයි ඍණයි එකතු වෙන්නේ 10න් 7ක් අඩු කරන්න 3යි. ලකුණ දාන්න ඕනේ. ලොකු ඉලක්කමේ ලකුණ දාන්න. ධන. එච්චරයි. හරි. තව එකක් ගමු මේ. මේ ධන 7ට එකතු කරන්න ඕනේ ඍණ 17ක්. දැන් මං කිව්වා ධනයි ඍණයි එකතු වෙන්නේ නැහැ. ඒතර ධනයි ඍණයි එකතු වෙන්නේ නැහැ. ඒකින්ද මොකද කරන්නේ? අඩු වෙනවා. 17න් 7ක් අඩු කරන්න. 17න් 7ක් අඩු කරන්න 10යි. ලකුණ දාන්න එපා. මේ දෙන්නගේ ලොකු ඉලක්කම කවුද? ධන ඍණ අමතක කරලා. ධන ඍණ අමතක කළොත් ලොකු ඉලක්කම 17. 17 ලකුණ ඍණනේ. දැන් ඍණ දාන්න. හරි. සමහරවල් මේ ධන 8ට එකතු කරන්න ධන 3ක්. යාට එකතු කරන්න ඍණ 10ක්. දැන් මොකද වෙන්නේ? මේ දෙන්න එකතු කරන්න දෙන්නම දන්නේ ප්‍රශ්නයක් නැහැ. ධන 8යි 3යි එකතු කරාම 11යි. ඒ කියන්නේ ධන 11ක් එනවා. ධන 11ට එකතු කරන්න ඕනේ ඍණ 10ක්. ධන 11ට එකතු කරන්න ඕනේ ඍණ 10ක්. ධනයි ඍණයි එකතු වෙන්නේ නැහැ. එන අඩු වෙනවා. 11න් 10ක් අඩු කරාම 1යි. ලකුණ තීරණය කරන්න ඕනේ. ලොකු ඉලක්කමේ ලකුණ ධනනේ. එහෙනම් උත්තරේ ධන. නැත්නම් අර සල්ලි ණයයි වලින් හිතන්න ප්‍රශ්නයක් නැහැ. දැන් ඍණ 10ට එකතු කරන්න ඍණ 15ක්. එයාටයි එකතු කරන්න ධන 8ක්. මොකක්ද දෙන්නේ? ඍණයි එකතු වුණාම ඍණවනේ. ණය 10ට ණය 15ක් වගේනේ. ඒතකොට මෙතනින් එනවා ඍණ 25ක් එකතු කරාම 10යි 15යි. දැන්
මෙයාට එකතු කරන්නලු ධන 8ක්. එකතු කරන්නලු ධන 8ක්. එතකොට මොකද වෙන්නේ? මං කිව්වා ඍණයි ධනයි එකතු කරන්න බෑ. 25න් 8ක් අඩු කරන්න 17ක් එනවා. ඊළඟට ලකුණ දාන්න ඕනේ. 8ට තියෙන ධන 25ට තියෙන ඍණ. 25 ලොකුයිනේ ඉලක්කම. එයාගේ ලකුණ දාන්න ඍණ. හරි. කොහොම තමයි සවිශ සංඛ්‍යා සාමාන්‍යයෙන් එකතු කරන්නේ. දැන් බලමු අඩු කරන්නේ කොහොමද කියලා. හරි. මේ VG මත එකතු කරන අඩු කරන එකටම අදාළ වෙන විදිහටම ගමු. right? දැන් සවිශ සංඛ්‍යා අඩු කරන්න තියෙනකොට දැන් මේ ධන 8ෙන් අඩු කරන්න ඕනේ ධන 2ක්. හරි. එතකොට ඉතින් 8ෙන් 2ක් අඩු කරාම කොහොමත් 6යිනේ. ධන 6 එන්නේ. ඕක එන විදිය මම මෙහෙම පෙන්නන්නම් කොහොමද ඒක ඇත්තට එන්නේ කියලා. හරි. දැන් මේ ධන 8 තියෙනවනේ. මේ අඩු කිරීම තියෙනවනේ. මේ අඩු කිරීම සහ මේ ධන මෙන්න මේගොල්ලෝ මෙහෙම තැන් දෙක මාරු කරගන්නවා. එතකොට මෙතනට ධන එනවා. මෙතනට ඍණ එනවා. හරිද? දැන් සදිශ සංඛ්‍යා එකතු කිරීමමයි තියෙන්නේ. දැන් ඒක ඔයගොල්ලෝ දන්නවා කරන්න. එතකොට ධන 8ට එකතු කරන්න ඕනේ ඍණ දෙකක්. මොකද වෙන්නේ? ධනයි ඍණයි එකතු වෙන්නේ අඩු වෙනවා. 8ෙන් 2ක් අඩු කරාම 6යි. ලොකු ඉලක්කමේ ලකුණ දාන්න. එතකොට ධනනේ තියෙන්නේ ධන 6යි. හරි. තව එකක් ගමු මේ. ඍණ 17ට අඩු කරන්න ධන 8ක්. හරි. ඔන්න මොකක්ද දෙන්නේ? මම අර කිව්ව විදිහට ඕනනම් මාරු කරලා ගන්න පුළුවන් මේ. ඍණ මෙතනට දෙනවා ධන මෙතනට දෙනවා. ඒතර ලකුණු මාරු වුණාම මෙන්න මෙහෙ වෙන්නේ. මේ ධන එනවා මැද්දට ඍණ යනවා පිටිපස්සට මෙහෙ. අත ළඟට. දැන් දන්නවනේ ඍණ 17ට එකතු කරන්න ඕනේ ඍණ 8ක්. නේ? ණය 17ට එකතු වෙනවා තවත් ණය 8ක්. ණය ප්‍රමාණය වැඩි වෙනවා. ඒතකොට ඍණ එකතු වෙද්දී ඍණමයි. ඒතර 17යි 8යි එකතු කරාම 25ක් යනවා පිළිතුර ඍණ 25යි. හරි මම මෙතනත් එකක් දාන්න. දැන් ඊළඟට හිතෙන්න පුළුවන් ඍණයි එක ළඟ තිබ්බොත් මොකද වෙන්නේ කියලා. හරි. අනිත් එක තමයි මේ ඍණ මාරු කරගන්නේ ඍණට දකුණු අත පැත්තේ ඉන්න එක්කෙනා එක්ක විතරයි. හරි. මේ පැත්තට එන්නේ නැහැ කවදාවත්. දැන් බලමු ඍණයි එක ළඟ ආවොත් මොකද වෙන්නේ කියලා. මෙන්න මෙහෙම. දැන් ඒක මාරු කරාට වැඩක් නැහැ නේ. මාරු කරාට වැඩක් නැහැ නේ. ඍණයි එක ළඟ තිබ්බොත් මොකද වෙන්නේ? දෙන්නම ධන වෙනවා මේ. දෙන්නම ධන වෙනවා. දැන් එතකොට මේකේ උත්තරේ දන්නවා. ධනයි එකතු වෙද්දී පිළිතුර ධනමයි. 10යි 3යි එකතු වුණාම 13යි. 10යි 3යි එකතු වුණාම 13යි. හරි? අන්න ඔහොම ඉන්නේ. තව එකක් ගමු මේ. ඍණ 7ට අඩු කරන්න ඍණ 8ක්. ඔහොම. දැන් මේ ඍණ එක ළඟ තිබ්බම මොනවා වෙනවද? දෙන්නම ධන වෙනවා. හරි. එතකොට මේකෙන් එනවා ඍණයි ධනයි එකතු වෙද්දි මොකද වෙන්නේ? අඩු වෙනවා. 8න් 7ක් අඩු වුණාම 1යි. ලකුණ දාන්න ඕනේ. ලොකු ඉලක්කමේ ලකුණ දාන්නේ. ධනනේ තියෙන්නේ 8ට. හරි. ඕමේ. දැන් මේ සම්ච සංඛ්‍යාව විදිහටමනේ ඔය අපි මං ලිව්වේ. හරි. ඔය විදිහට නෑ නේ VG පද එකතු කරද්දී අඩු කරන්නේ. ඔහොම එන්නේ නෑ. ඉතින් මම තව පොඩ්ඩක් වෙනස් කරලා පොඩි ගැටලු ටිකක් කියන්නම්. මෙන්න මේ වලට උත්තර පුළුවන්ද බලන්න. පුළුවන් නෙමෙයි. දැන් 10න් අඩු කරනවා 7ක්. සාමාන්‍ය ගණිතය 10න් 7ක් අඩු කරාම 3යි. 10න් 7ක් අඩු කරාම 3යිනේ. හරි. එතකොට මේ ඍණ 25න් අඩු කරන්න ඕනේ ඍණ 7ක්. දැන් සමිච්ච සංඛ්‍යා කතාවක් නැහැ මෙහෙම තියෙන්නේ. ඍණ 25 ඍණ 7. මේ වගේ වෙලාවට අපි කරන්නේ අර මං කිව්ව විදිහට හිතන්න. 25ක් ණයයි තව ණය 7ක් ඇවිල්ලා. මේ 25ක් ණයයි තව ණය 7ක් ඇවිල්ලා. එහෙනම් මොකද වෙන්නේ? දැනට 25ක් ණය තිබුණා තව 7ක් ණය වෙනවා කියන්නේ ණය ප්‍රමාණය වැඩි වෙනවා. දැන් 25යි තව ඒකට ණය 7ක් ආවම ඔක්කොම ණය කීයද? ණය කියන්නේ ඍණ. ඔක්කොම ණය කීයද? ඔක්කොම ණය 32යි. ඍණ 32ක් වෙනවා. හරි? තව එකක් බලමු තේරුම් නැත්නම් මේ ඍණ 10 ඍණ 3. ණය 10ට ණය 3ක්. ණය 10ට තව ණය 3ක් වුණොත් 3ක් ණය වුණොත් ඔක්කොම ණය මොනවා වෙනවද? 13ක් වෙනවා. මේක බලන්න මේ ණය 10ට ඍණ 10ට ධන 10ක්. මොකද වෙන්නේ? ඍණ 10ට ධන 10ක්. මොකද වෙන්නේ? 10ක් ණයයි. ඒ ණය 10ට සල්ලි 10ක් ආපු ගමන් මොකද වෙන්නේ? ණය නැති වෙලා සල්ලිත් නැති වෙනවා නේ. ඒක පියවිලා යනවා. ඒ කියන්නේ බිඳුවයි. හරි. මේක ගත්තොත්
ප්‍රීමියම් ඍණ 10ට එකතු කරන්න ධන 25ක්. මොකක්ද දෙන්නේ? 10ක් ණයයි. සල්ලි 25ක් එනවා. එතකොට මොකද වෙන්නේ? මේ සල්ලි 25න් ණය 10 අඩු වෙලා සල්ලි 15ක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ ධන 15යි. 15යි පිළිගොඩ. කියන්නේ 25න් 10ක් අඩු කරනවා වගේම තමයි. අර විදිහට හිතන්න පුළුවන්. 25න් ධනයි ඍණ එකතු වෙන්නේ නැහැ. 25න් 10ක් අඩු වුණාම 15යි. හරි? 25න් 10ක් අඩු වුණාම 15යි. ලොකු ඉලක්කමේ ලකුණ ධන. එහෙම එන්නේ. කොහොම අපිට ඒක ගන්න පුළුවන්. හරි නේද? right. ඊපස්සේ අපි ඊළඟ වෙලේ බලමු. දැන් බලමු VG පද එකතු කරන්නේ අඩු කරන්නේ කොහොමද කියලා. හරි. උතර VG පද එකතු කරන්න අඩු කරනකොට ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මෙන්න මෙහෙම. සජාතීය පද කියලා જાතියක් තියෙනවා. අනිත් එක තමයි විජාතීය පද කියලා જાතියක් තියෙනවා. හරි. සජාතීය පද කියලා කියන්නේ එක වගේ පද කියන එක. ඒ කියන්නේ එන්න මේ වගේ ඒවා. දැන් x 2x 3x භාගයයි x ඍණ 7x ඔන්න ඔය වගේ මේ හැම එකේම මේ x ඉන්නවා. හැම එකේම x ඉන්නවා. next දන්නේ නැහැ. හැම එකේම x ඉන්නවා. එයා මේ x අමතරව තව එයාගේ වංගත පැත්තේ පදයක් ඉන්නවා. ඒකට අපි සංගුණක කියලා කියන්නේ. මම ඉස්සරහට තායි කියන්නම්. හරි ඒතකොට සංගුණක විතරයි වෙනස් වෙලා තියෙන්නේ. මෙතන එක ඉන්නේ. කවුරුත් නැත්තම් සංගුණකෙන් දකුණු පැත්තේ හැම එකේම x එහෙම තියෙනවා. හරි. ඒතකොට x කියන පදේ තියෙනවා නම් මේ සෙට් එකම එකම જાතියයි කියලා කියන එකම කණ්ඩායමේ කට්ටිය. හරි. සංගුණක විතරයි වෙනස්. ඒතකොට එකම જાතිය අයව විතරයි එකතු කරන්න අඩු කරන්න පුළුවන්. දැන් මේගොල්ලෝ සජාතීයයි. මේ ලියන ගෲප් එකක් සජාතීයයි. 2y 3y 5y 8y ඍණ 8න් 1y ඍණ 3.5y මේ හැම එකෙම y තියෙනවනේ. ඒගොල්ලෝ සජාතීයයි. මේවා සජාතීයයි නේ. 2xy 8xy 10xy ඍණ 11xy මේ හැම එකෙම xy තියෙනවනේ. ඉතින් එහෙම xy තියෙන ඕන කෙනෙක් එකතු කරන්න අඩු කරන්න පුළුවන්. ඉස්සරහා තියෙන මේ ඉලක්කම සංගුණක ප්‍රශ්නයක් නැහැ. ඒ කෝඩ් එක තමයි බලන්නේ xy එහෙම තියෙන්නේ. ඒ වලට කියනවා සජාතීය පද. හරි. විජාතීය පද කියන්නේ වෙනස් ජාතීය පද. ඒ කියන්නේ මෙන්න මෙහෙම. ඒක කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමේ තියෙන x 3y 4yn 5yn මේවල ඍණ එන්න පුළුවන්. භාග එන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. දැන් මේගොල්ලෝ එක જાතියයි නෙවෙයි වෙනස් අය. හරි. ඉලක්කම් සමාන වුණත් වැඩක් නැහැ. ඉලක්කම් සමාන වුණාට වැඩක් නැහැ. දැන් මේ දෙන්න එක જાතිය නෙමෙයි. සංගුණකේ සමාන වුණාට ලකුණු සමාන වුණාට අකුර වෙනස්. ඒතකොට ඒගොල්ලෝ විජාතීය පද. විජාතීයයි වෙනස්. මේගොල්ලෝ මේ දෙගොල්ලෝ මේ තුන්ගොල්ලෝ කවුරුවත් එකට එකතු කරලා තනි පිළිතුරක් ගන්න බෑ. හැබැයි මේගොල්ලෝ එකට එකතු කරොත් තනි පිළිතුරක් ගන්න පුළුවන්. අඩු කරත් එහෙමයි. මේගොල්ලෝ එකතු කරන්න අඩු කරන්න බෑ. ඒගොල්ලෝ වෙනස් විජාතීයයි. ඒතකොට සජාතීය පද පමණයි විජීය පදවලදී එකතු කිරීම අඩු කිරීම කරන්න පුළුවන්. හරි. සජාතීය පද විතරයි අපිට එකතු කරන්න අඩු කරන්න පුළුවන්. හරි. ගුණ කිරීම මෙදීම් ගැන මේ වෙලාවේ කියන්න දෙයක් නැහැ. හරි. right. ඒකට අපි සජාතීය පද දැන් අඳුරනවා. අපිට පුළුවන් දැන් මේ සජාතීය පද අඳුරගත්තට පස්සේ එකතු කිරීම අඩු කිරීම කරන්න. right. දැන් අපි බලමු මේ විජීය පද එකතු කරන්නේ අඩු කරන්නේ කොහොමද කියලා. right. දැන් x ධන x. දැන් මේකට එන්නේ මොකද? x ධන x. දැන් මම කිව්වා විජීය පදේ. දැන් මේ x කියන විජීය සංකේතය ගත්තාම එයාට වංගත පැත්තේ ඉලක්කමක් ඉන්නවා. ඉලක්කමක් පේන්න නැත්තම් එක ඉන්නේ. ඒක අපි ලියන්නේ නැහැ. එතකොට අපි මේක දැන් මේ දෙන්න සජාතීයයිනේ. දෙන්නම එක જાතිය x අයනේ. ඒතර මේ දෙන්න එකතු කරාම මොකක්ද වෙන්නේ? මේ x ට එකතු කරන්න ඕනේ තව x එකක්. එතකොට අපි ලියනවා 2x කියලා. ඒක හැදෙන්නේ මෙහෙමයි. මෙතනත් එක තියෙනවා මෙතනත් එක තියෙනවා. 1 1 එකතු කරාම 2යි. ඒතර ඒ x එන්නේ සජාතීය පද නිසා 1 1 එකතු කරාම 2යි. 2 කියන්නේ x ජාතීයව 2ක්. 2යි x. හරි. එකතු කරන්නේ එහෙම. දැන් මේ 3x ට එකතු කරන්න ඕනේ 2x. ඒතර මේ දෙන්න එකතු කරන්නේ.
සජාතීය පදනේ. 3යි 2යි එකතු කරාම 5යි x. ඒකේ තේරුම x ඒවා මෙතන 3ක් තියෙනවා. මෙතන x ඒවා 2ක් තියෙනවා. ඔක්කොම එකතු කරාම x ඒවා 5යි. එච්චරයි. දැන් මේ 8ix ධන 3ix ධන x මොකක්ද දෙන්නේ? 8යි 3යි එකතු කරාම 11යි. 11ට එකක් තියෙනවා. ඒක එකතු කරාම 12යි. ඔක්කොම x 12යි. 12යි x. හරි. දැන් මේ 8im වෙන 5im අඩු කරන්න තියෙනවා. 8න් 5ක් අඩු කරන්න 3යි. එහෙනම් 3im. මේ 10ix වෙන 7ix ධන x මොකක්ද දෙන්නේ? 10න් 7ක් අඩු කරන්න මේ ඔක්කොම සජාතීය පදනේ. 10න් 7ක් අඩු කරන්න 3යි. ඒ 3ට එකක් එකතු කරන්න 4යි. 4යි x. දැන් 8im ධන 9im ඍණ 10im මොකක්ද දෙන්නේ? 8යි 9යි එකතු කරාම 17යි. 17න් 10ක් අඩු කරන්න. 17න් 10ක් අඩු කරන්න 7යි. එතකොට 7යි m කොහේ එන්නේ වලේ තිබුණේ? හරි. right. දැන් අපි පොඩ්ඩක් බලමු වෙන මේ වගේ එකක්. 8ix ධන 9ix ඍණ 20ix මොකක්ද දෙන්නේ? 8යි 9යි එකතු කරාම මම ඔන්න කටුවට ලියන 8යි 9යි එකතු කරාම කීයද? 17යි. එතකොට 17ix. 17න් අඩු කරන්න ඕනේ 20ක්. දැන් 17කින් 20ක් අඩු කරන්න පුළුවන්ද? දැන් 17 පොඩි 20 ලොකුයි. ඒත් අපි අඩු කරනවානේ. 20න් 17ක් අඩු කරන්න 3යි. එතකොට 3ix ලකුණ දාන්න වෙනවා මේ වගේ වෙලාවට. දැන් 20 ලොකුයිනේ. හිතන්න මෙහෙම. සල්ලි 17ක් තියෙනවා. 20ක් ණය වෙනවා. එතකොට අර ණය 20 සල්ලි 17න් ගෙවුවාම ඒ 3ක් ණයෙන් එන ඍණ උත්තරයක් එන්නේ. 17න් 20ක් අඩු කරන්න බෑ. 20න් 17ක් අඩු කරන්න 3යි. ලකුණ දාන්න ඕනේ. ලොකු ඉලක්කමේ ලකුණ ඍණ. හරි. මේ වලට දැම්මේ නෑ මොකද ධන උත්තර එන්නේ නේ. මේ දෙන්න එකතු කරාම කීයද? 17යි. 17න් 10ක් අඩු කරන්න පුළුවන් නේ. ඒක නිසා දැම්මේ නෑ. හරි. පොඩි සංඛ්‍යාවකින් ලොකු සංඛ්‍යාවක් අඩු කරද්දී ඒක සැලකිලිමත් වෙන්න ඕනේ. right. ආවලු. ඔන්න මේ. ඔන්න මම පොඩ්ඩක් වෙනස් කරනවා. 8ix ධන 3y ධන 7ix ඍණ 2y. දැන් බලන්න මේ විජාතීය පද තියෙනවා. xy දෙගොල්ලක් තියෙනවා. ඒ වගේ වෙලාවට මුලින්ම එක ජාතිය අය එක ළඟට ගන්න ලකුණ සහිතව. මේ 8ix ගන්න. මේ මෙතන 7ix ඉන්න එයාගේ ලකුණ ධන. වංගල පැත්තෙන් ලකුණ තීරණය කරන්න. එයාගේ ලකුණ ධන. එහෙනම් 7ix. ඒතර x පද ටික එක ළඟට ගත්තා. ඊළඟට y පද ටික ලියන්න. මෙයා ධන 3y. මෙයා ඍණ 2y. හරි. දැන් මොකද කරන්නේ? මේ දෙන්න එකතු කරන්න පුළුවන්. 7යි 8යි එකතු කරාම 15යි. ඒකට 15ix. මේ දෙන්න එකතු කරලා මෙතනින් ලියන්න ඕන නිසා මෙතනට දාන්න ඕන ලකුණ ධන දරිනද කියලා තීරණය කරගන්න වෙනවා. දැන් ධන 3න් අඩු වෙනවා ධන 2ක්. සල්ලි 3ක් තියෙනවා එකෙන් ණය 2ක් අයින් වෙනවා. ඒකට සල්ලි එකක් ඉතුරු වෙනවනේ. සල්ලි කියන්නේ ධනනේ. ඒතර මේ 3න් 2ක් අඩු වුණාම 1යි. ඒතර 1යි අපි එක ලියන්නේ නැහැ. හරි. මේ දෙන්න විජාතීය නිසා මෙතනින් එහාට සුළු කරන්න බෑ. ඉතින් එහාට සුළු කරන්න බෑ. ඊළඟට 10im ඍණ 7im ධන 8im ඍණ 7im මොකද්ද? සජාතීය පද එක ළඟට ගන්න පුළුවන් නම් එකපාර කරන්න පුළුවන්. දැන් සජාතීයයි කියන්නේ මේ 10im සහ 8im එක ජාතියේ එක ළඟට ගන්න ලකුණු සහිතව. ඒතර 10im ධන 8im m පද ටික ගත්තා ඊළඟට ඍණ 7im ඍණ 8im. හරි. දැන් සුළු කරමු. මේ දෙන්නම ධන එකතු වෙනවා 10යි 8යි එකතු වුණාම 18යි m ඍණ 7යි ඍණ 8යි. එන් පදනේ එකතු කරන්න අඩු කරන්න පුළුවන් සජාතීයයි නේද දෙන්න. ණය 7ට ණය 8ක් ආවම ණය 15යි. එමුයි එනෝයි තියෙන ඒවා සජාතීය නෑනේ. ඔතනින් එහාට එකතු කරන්න බෑ. උත්තරේ ඔච්චරයි. තව එකක් ගමු මේ. හතයි xy අන්න ධන 7යි x
ඍණ 10 ධන 10යි xy ඍණ 18යි x. දැන් පරිස්සමෙන් කරන්න ඕනේ. සජාතීය පද තෝරගන්න ඕනේ. සජාතීය කියන්නේ එක ජාතියයි. දැන් මේ xy තියෙන අය තමයි මෙතන එක ජාතිය. ආයි x විතරක් තියෙන අය තව ජාතියක්. මෙයාට කවුරුත් නැහැ 10ට. 10ත් එක්ක සජාතීය වෙන්න එයාගේ ජාතිය කවුරුත් නැහැ. ඒ කියන්නේ අකුරක් නැති වෙන කවුරුත් නැහැ. දැන් xy තියෙන ඒවා විතරක් ළඟට ගමු ලකුණ සහිතව. එතකොට 7යි xy ධන 10යි xy xy ටික ගත්තා ඊළඟට ආගමු x ටික ධන 7යි x ඍණ 18යි x ඊට පස්සේ ඍණ 10යි. දැන් xy තියෙන අය විතරයි මෙතන සුළු කරන්න පුළුවන්. ඒගොල්ලෝ සජාතීයයි. මේ දෙන්න එක ජාතිය අය. xy තියෙනවා. ඒතර 7යි 10යි එකතු කරන්න තියෙන්නේ. එතකොට 17යි xy. ඒක ඉවරයි. ඊළඟට ධන 7යි ඍණ 18යි සුළු කරන්න ඕන. ණය 7ට සල්ලි 7ට ණය 18. හරි. සරලව කිව්වොත් නැත්තම් මේ 7න් 18ක් අඩු කරන්න බෑනේ. 7න් 18ක් අඩු කරන්න බැරි නම් ඍණ තමයි වෙන්නේ. ඒක ඍණ 18න් 7ක් අඩු කරලා ලියන්න. 11යි x. නැත්තම් සල්ලි 7ක් තියෙනවා, ණය 18ක් තියෙනවා. ඒක පිය වෙනවා කියන්නේ තව ණය 11ක් ඉතුරු වෙනවා. හරි x කෝඩ් එක විතරයි. ඒතකොට මේ දෙන්න විතරයි සුළු වෙන්නේ. ඊළඟට ඍණ 10 තියෙන කවුරුත් නැහැ නේ. කියන්නේ වෙන සංඛ්‍යා නැහැ නේ මෙතන. බීජීය පද තියෙනවනේ ඔක්කොම තියෙන්නේ. නිකන් සංඛ්‍යා නැහැ. ඍණ 10 විතරයි ඉන්නේ. යාම එහෙම උත්තරේ ලියන්න. දැන් මේ දෙන්න සජාතීය නැහැ. මේ දෙන්න එක ජාතිය නෙවෙයි. මෙතන xy කියලා එක්කෙනෙක් ඉන්නේ. මෙතන x කියලා එක්කෙනෙක් ඉන්නේ. මේ දෙන්න එක වගේ වෙනුනට වැඩක් නැහැ. මෙයා xy කියන එක්කෙනා. මෙයා නිකන් x. ඒකෝට මේ දෙන්න ජාති දෙක. හරි. මෙතනින් පිළිගුර ඉවර වෙනවා. හරි. මොහොම අපිට බීජීය පද එකතු කිරීම සහ අඩු කිරීම මොන තරම් කරන්න පුළුවන්. මම හිතනවා තේරෙන්න ඇති කියලා. නැත්නම් අපි තව ගණන් ටිකක් හදුමු. හරි. ගණයිරේ නයි අපි ඉස්සෙම සංදි ණයයි කියලා හිතන්න එකතු කිරීම අඩු කිරීම කරනකොට. ගුණ කිරීම බෙදීම කරනකොට ඒක වෙනම දෙයක්. ඒක අපි වෙනම ඉගෙන ගන්න ඕන දෙයක්. හරි. ඒක කොහොම තමයි බීජීය පද එකතු කිරීම සහ අඩු කිරීම කරන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු බීජීය පද ගුණ කරන්නේ බෙදන්නේ කොහොමද කියලා. ඒක කළාට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ මේ වරහන් ඇතුළත් ප්‍රකාශන හැම සුළු කරන්න. හරි. right.